shopping කරන්න. අපි පොඩක් shopping යන්න ඉන්නේ. මම පැරාසෙලින් යන්න කිව්වා. අයියා පැරාසෙලින් යන්න කැමති නැහැ. මේ බාන මාර්ම ලස්සන වීප් එකක් තියෙනවා. අපි ආව පළවෙනි දවසේම දැන් බස් ගොඩාක් කියලා. දැන් යනවා අපි shopping. අමර මොනවද ගන්නේ? මොනවද ගන්නේ? ඔය ඉල්ලන මොනේක? shopping කරන්න. එතනක් තියෙනවා. ආ කළු එක කොහොමද? කළු එක. උඩ සුදු එකකුත් තියෙනවා. අර උඩම තියෙන සුදු එක ලස්සනයි. තාත්තා. සෝ ළමයි අයයිමයි ඇඳුම් ටිකක් ගන්න ආවා. මොකද අපිට තිබ්බ ටුවර්ස් වලට ගැලපෙන ඇඳුම් අපි හිතුවා මෙහෙන් ගන්නවා කියලා. ඉතින් සෝ ලස්සන ඇඳුම් තියෙනවා. බට් ඇත්තටම පොකට් වල ළමයි ඇඳුම් ගොඩක් ගන්නවා. ඉතින් මේ ඇඳුම්ම තිබ්බා අය බැංකොක් වල මීට වඩා සෑහෙන ගණන් අඩුවට. බට් අපිට ගන්න වුණා. අපි කීපයක් ගත්තා. මොකද මේ අපි අර ටුවර්ස් වලට ගැලපෙන්න වගේ ෆොටෝස් වලට ගැලපෙනවා කියලා හිතපු නිසා ආසාවටත් එක ගත්තා. බට් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔයාලා බැංකොක් වලින්ම පර්චේස් කරන්න. පොකට් වලින් ගන්න එපා කියලා. මොකද අපරාධි ගන්නවා. Shirt yeah. Nice shirts. It's so nice. Yeah. Two colors nice. Ah, the black one as well. This is good. Black or white? I like white. How much? For who? For you? Yeah. 450. පේනවනේ ළමයි 450 කියන්නේ ඔය කිට් එක 4500 වගේ වෙනවා ශ්‍රී ලංකන් රුපීස් වලින් බලුවොත් ලස්සන ඇඳුම් තියෙනවා. This is beautiful than this one. You like this? Yeah, pink You like color. pen color? Yeah, my favorite. අපි ළමයි හිටපු දවස් දෙක තුනේම ඔය මාකට් එකට ආයෙත් ආවා. ඒ කියන්නේ අපේ හොටෙල් එක ළඟම ඔය වගේ මාකට්ස් දෙක තුනක්ම තියෙනවා. shopping කරන්න පුළුවන්. රෑ වෙනකන් ඉතින් ඇරලා තියෙන්නේ. and ඔය ඉතින් අල්ලගෙන හිටියට ඔයාලා ගෙස් කරන්න මම ඔක ගත්තද නැද්ද කියලා. අතට මම ඒක ගත්තේ නැහැ ළමයි. ඒකට වෙන ඇඳුමක් තමයි මම ගත්තේ. ඔයාලා මගේ ෆොටෝස් වලින් දකින්න ඇති ටුවර්ස් වල. ඉතින් ඒවා ඔහෙන් ගත්ත ඇඳුම්. ඉතින් ළමයි ඔය උසව බිල්ඩින් එකක් පේනව නේද? ඔක තමයි අපේ හොටෙල් එක. ඉතින් අපිට ගාලා ඔය ටික ගිහින් තියලා අපි යන්නේ පොකේට් නයිට් ලයිෆ් එක එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් ඔයාලවත් එක්කන් යන්න. මම ගත්ත සමහර ක්ලිප්ස් මම දාලා තියෙනවා. ගොඩාක් ඔක්කොම දැම්මේ නැහැ. මොකද එක්සයිට්මන්ට් එකකුත් තියෙනවනේ නේ. So let's go. Away. What? Bring now or take away? Take away. Take away. Hello, สวัสดีค่ะ มีคนชื่ออะไรคะ ඉතින් ළමයි ඔය ප්‍රොමගනේට් ජූස් එක මම දැකලා තියෙනවා. ගොඩක් අය try කරන නිසා මමත් පළවෙනි දවසේ මේක ගත්තා. අනික අපි හිටපු හැම දවසකම වගේ ඔය වගේ දේවල් try කරා. and කියනෝනේ 7-Eleven experience එකක් ගත්තා. මට වීඩියෝස් නම් ගන්න බැරි වුණා ළමයි. ඉතින් හැම තැනම 7-Eleven අඩියෙන් අඩියට හැම තැනම තියෙනවා. පොකට් වලත් තියෙනවා. බැංකොක් වලත් එහෙමයි. ඔයාලා ආවම ඔයාලට බලා ගන්න පුළුවන් grocery shops වගේ පොඩි outlets උත් 7-Elevens තියෙනවා. ඉතින් ඒක experience එකක් ගන්න. and මම දැන් ඔයාලට එක්ක යන්න හදන්නේ බංගලා walking street එකට and Patton beach area එකට. අපේ හොටෙල් එක ළඟමයි තියෙන්නේ. ඉතින් අපිට ඇවිදින දුර තියෙන නිසා ලේසි. ඉතින් මාරම happening ඒ street එක. ඔය තියෙන්නේ Patton beach road එක. මේක ළමයි මීට වඩා මාරම crowded වෙනවා. අපි දැන් මේ ටිකක් හරි කලින් වැඩි මං හිතන්නේ ආවා. ඕක එක දවසක් අපි පාන්දර 1ට වගේත් ආවා. හිටපු දාරාවක මාරම crowded යන්න ඉඩකුත් නැහැ ඉතින්.
මේ වෙලාවේ ටිකක් විතර චුට්ටක් ඉඩ තිබ්බ හෙට මෙහෙට ඇවිදලා බලන්න. ඉතින් මාරම ෂෝක් and මේක මාරම වෙනම එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. ඒ කියන්නේ අපි ලංකාවේ අපිට ගන්න බැරි සහ හම්බ වෙන්නේ නැති එක්ස්පීරියන්ස් එකක් තමයි මේ night life එකේ තියෙන්නේ. So just be with me and see some of the clips. අපි පුකේට් කරන රැට කන්න මොකද මේ කඩේ නම සර්වයිවල්ස් බීච් එකේ ඉස්සරහම පැටෝන් බීච් එකේ ඉස්සරහම තියෙන කඩේකින් ඔයාලා දන්නවද මම පුකේට් එකෙන් අර ඩවුන් සවුත් ගියා වගේ කියලා මට හිතෙනවා ගෝල් ෆෝර්ට් එක තියෙනවා අනේ වගේ බට ඊට වඩා ගොඩාක් හැපෙනින් ඊට වඩා ගොඩාක් වෙනස් so Tonight, Bangla Boxing Stadium. Bangla Boxing Stadium. pomegranate juice එක මම දැක්ක ගොඩාක් vlogs වල try කරලා තියෙනවා. ඉතින් අපි මේ pomegranate juice එක පුකේට් වලින් ගත්ත අපි කිව්වේ නෑ. මොඩල් එකට ගිහින් බොනවා. බලමු අපි රසයි කියලා. කියලා රසයි කියලා. ඔතන මයිකල් ජැක්සන් වගේ කෙනෙක් ඉන්නවා පේනවනේ. ඉස්ලාම එයා කරන්නේ එයාට සල්ලි ගිහින් දාන්න ඕනේ. ඒ දාන විදිහටම එයාගේ performance එක එන්නේ. ඕක චුට්ටක් අර පිරුණාම තමයි එයාගේ performances පටන් ගන්න. ඇත්තටම ලස්සනයි ඒ show එක. ඉතින් ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා. මම මේකේ එයාගේ සමහර clips දාලා තියෙනවා එයාගේ performance එක. ඉතින් බලන් ඉන්න මේ වගේ ওই වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඔය walking street එකේ එක දේවල් shock. Get the point. Good. Let's dance. Chicken bum. How much? 20 baht. අපි කෙරාපි කන්නවා ස්ට්‍රීට් ෆුඩ් මේ පුකේට් වල මොනවද ගන්න කියලා හිතන්න බෑ මට හිතෙනවා මේකේ ටිකක් ගණන් වැඩිද කියලා බැංකොක් වලට වඩා දැන් අපි බැංකොක් ගියේ නැහැ ඉස්සලා පුකේට් ආව නිසා බට් අපි ගත්තා ඉතින් ගොඩක් එක දේවල් කෑමත් ටිකක් ගණන් බට් රසපාටයි ආව වෙලාව විදිහට කණ එක තමයි කරන්නේ හරියනේ ඉතින් ළමයි ඔහොම තමයි නයිට් ලයිෆ් එක ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා මම එකෙන් චුට්ටක් යොතන ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ලස්සන පළතුරුත් තියෙනවා. ඔයාලට හරියම ෆැමිලි ඇතිනේ මේ ෆුඩ්ස් නම් ලංකාවේ. ඉතින් ඒවා මාර ගණන් එහෙ ඔය ඔන්න ඔය ඩූරියන් ඒ බොක්ස් එක විතරක් 1200ක් ළමයි. ශ්‍රී ලංකන් රුපීස් වලින්.
ඉතින් මේක චූටි සර්ප්‍රයිස් එකක් මගේ බර්ත්ඩේ එකට බලන් ඉන්නකෝ. Thank you. I think this was really a surprise ළමයි. මොකද හැම බර්ත්ඩේ එකකටම ඔය වගේ අය මාව සර්ප්‍රයිස් කරනවා. අනිවාර්යයෙන්ම මගේ වෙඩින් එක තිබ්බෙත් මගේ බර්ත්ඩේ එක දවසකට මම ආට කිව්වේ. ඉතින් ඒ දවසෙත් එයා මාව සර්ප්‍රයිස් කරා. So this was our day and stay tuned with us. මම ලස්සන videos ඊළඟට අපි ගිය islands වල ගිය videos ගේනවා. subscribe කරලා තියාගන්න. Thank you for watching.